අද අපි කතා කරන්න යන්නේ විශේෂ මාතෘකාවක් නේ මාතෘකා දෙකක් කිව්වොත් හරි. එකක් තමයි ફોකස් කියන එක. අනික් එක තමයි පර්පස් කියන එක. අපි බලන්න ඕනි මොකද්ද මේ ફોකස් කියන එකයි පර්පස් කියන එකයි. මොකද මගේ ජීවිතේ මම ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් කරද්දී ඊට පස්සේ එක තැන්වල යන සාකච්ඡාවලට සම්බන්ධ වෙද්දී මට තේරුණ දෙයක් තමයි මේ ගොඩක් කට්ටිය මේ ફોකස් එකයි පර්පස් එකයි කලවම් කරගෙන තියෙනවා කියන එක. ඉතින් අපි බලමු ફોකස් කියන්නේ මොකක්ද කියලායි පර්පස් එක කියන්නේ මොකක්ද කියලා. ફોකස් එක කියන්නේ ඉලක්කගත අවධානය. ඉතින් මේ ඉලක්කගත අවධානයම කියන්නේ මොකද්ද? මේක කෙටි කාලින. ඒ වගේම මේක ක්‍රියාකාරී දෙයක්. මේක වෙනස් වෙනවා. ඒ කියන්නේ කාලෙන් කාලේ කෙටි කාලෙන් කාලයට වෙනස් වෙනවා. ඉතින් ඒක ඉතාමත් අවශ්‍ය දෙයක්. අපි සාර්ථක මිනිහෙක් වෙන්න සහ යම්කිසි අරමුණක් ඇතුව වැඩ කරනකොට ඒ අරමුණ සාක්ෂාත් කරගන්න මේ ඉලක්කගත අවධානම ඉතාමත් වැදගත්. අපි උදාහරණයක් ගත්තොත් ශිෂ්‍යයෙක්ව ගත්තොත් ඔහුගේ ඉලක්කගත අවධානම තමයි ඉතුරු සතියේ තමන්ගේ විභාගයට සාර්ථකව මුහුණ දෙන්න ඒ කරන ක්‍රියාකාරකම් දෙන්න. ඉතින් සතියයි මේ සතිය ඇතුළ තුළ එයා කරන්නේ මොනවද කියන එක දැනගන්න ඕනේ. උදාහරණයක් අපිට එන්න පුළුවන් ප්‍රශ්න ටික ඉලක්ක කරගෙන ඒ ප්‍රශ්න වලට අපි උත්තරයක් ලියන්නේ කොහොමද කියලා බලනවා. ඒ වගේම ඒකට අවශ්‍ය ප්ලෑන් එක, ඒ උත්තරේට ලියන විදිහ. උදාහරණයක් අපි කියමුකෝ ප්‍රශ්නයක් අපිට එනවා. අපි ඒකේ පළවෙනිටම හඳුනා ගන්න ඕනේ ඉෂුව එක. මොකද මේ ප්‍රශ්නෙට බාධක වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒ ප්‍රශ්නේ ලියනකොට අපි ඒ ප්‍රශ්නේ ඒ ඉෂුව එක විසඳ ගන්න, ඒ ප්‍රශ්නය විසඳ ගන්න වෙලා තියෙන අවුල විසඳ ගන්න අපි යම් කිසි විදිහකට තියර් එකක් භාවිතා කරන්න පුළුවන්. බේසික් ෆන්ඩමෙන්ටල් දෙයක් භාවිතා කරන්නත් පුළුවන්. ඒතර ඒක මොකක්ද කියලා බලන්න. ඊට පස්සේ ඒ තියෙන ප්‍රශ්නෙට අන්නේ තියෙන තියරි එක උඩ කොහොමද අපි මේ ප්‍රශ්නේ විසඳන්නේ කියන එක බලනවා අපේ ප්‍රැක්ටිකල් පැත්තෙන්. ඒකට අපි කියනවා අපි ඇනලයිස් කරනවා කියලා කියනවා. ඊට පස්සේ අවසානයේ අපි ඒක කන්ක්ලූෂන් එකක් හැටියට අපි අවසාන කරලා දෙනවා ඔබගේ මතය අනුව. ඉතින් මෙන්න මේ විදිහට ප්‍රශ්නයකට මම මුහුණ දෙන්න පුළුවන්ද කියලා දැන් මම සැරසෙනවා විභාගය සමත් වෙන්න. ඉතින් මේක හරීම ફોකස් එකක් ඇතුව තමයි කරන්නේ. තවත් දෙයක් තමයි අපි පාසල් ජීවිතෙන් එහාට ගිහලා අපි වෘත්තීය මට්ටමින් කිව්වොත් මැනේජර් කෙනෙක් තමන්ගේ ටාගට් එක ගහන්න. මාසෙ තියෙන ටාගට් එක ගන්න. ඒතකොට මාසේ ඉතින් සති 4ක් තියෙනවා. මේ සති 4 කොහොමද මේ ටාගට් එක ගහන්නේ? මොන දේවල්ද කරන්නේ කියන එක ගැන අවධානය යොමු කරනවා. ඒතකොට ඉලක්කගත අවධානමක් තියෙනවා. ඊට පස්සේ මේක දවස් 7ට බෙදලා 7ට බෙදලා ඉවරලා අපි සිලිසන්ස් වල වැඩ කරන්නේ නැත්තම් අපි බලනවා දවස් 5 කොහොමද මම මේ ටාගට් එක කරන්න යන්නේ කියලා. හරිම ප්ලෑන් එකක් තියෙනවා. හරිම ක්‍රමානුකූලයි. ඊට පස්සේ මේ සතියෙන් කරලා වෙලා අපිට එන ප්‍රතිඵල දෙක අපි එන සතියේ වෙනස් වෙන්න පුළුවන්. අන්න දැක්කද දැන් එතන අර කියන මේ ફોකස් එක නැත්නම් ඉලක්කගත අවධානම වෙනස් වෙනවා කාලෙන් කාලයට. ඉතින් ඒ විදිහට හරියට කරගෙන ගියොත් මේ හැම වෙලාවෙම මේ ફોකස් එක ඊටාම කුඩා තමන්ට කඩා ගන්න පුළුවන් ඊටාම කුඩා ප්‍රමාණයට කඩා ගන්න ඕනේ. මොකද කඩාගත්තාම තමයි අපිට සමහර දේවල් අපි දවසේ කරන දේවල් දවසේ පැය ගන්නට මිනිත්තු ගන්නට තප්පර ගන්නටත් මේ ફોකස් එක වෙන් කරගන්න පුළුවන්. එහෙම වෙන් කරගෙන ගියොත් ඔබට ඊටමත් අතිසාර්ථක කළමනාකරුවෙක් වෙන්න පුළුවන් ඔබගේ ටාගට් එකට යෑම සඳහා. ඉතින් ඔක තමයි ફોකස් එක නැත්තම් ඉලක්කගත අවධානම කියන එකේ සාරාංශය. දැන් අපි බලමු පර්පස් එක කියන්නේ මොකක්ද? කියන්නේ අරමුණ. ජීවිතේ අරමුණ තමයි පර්පස් එක කියන්නේ. ඔබ යම් කිසි දෙයක් කරන්නේ ඇයි කියන එක තමයි මේ
පර්පස් එක කියන්නේ. මේක දැන් ෆෝකස් එකට වඩා ගොඩක් වෙනස්. ඒකයි මම කිව්වේ මේක පටල ගන්නවා කියලා. මේක ඇවිල්ලා දීර්ඝකාලීන දෙයක්. ඒක නිතරම වෙනස් වෙන්නේ නැහැ. ඒක අරමුණ සඳහාම තමන්ගේ දීර්ඝකාලීන අරමුණ සාක්ෂාත් කරගන්න යන දිගුකාලීන ප්ලෑන් එකක්. අන්න ඒකට තමයි අපි පර්පස් එක කියන්නේ. හිතලා දැන් ඔබට හොඳට තේරෙනවා ඇති ෆෝකස් එක කියන්නේ මොකද්ද? පර්පස් එක කියන්නේ මොකද්ද කියලා. මේක තව එහාට ගිහිල්ලා උදාහරණයක් එක බැලුවොත් පර්පස් එකේ උදාහරණයක් බැලුවොත් දීර්ඝකාලීන අරමුණක උදාහරණයක් බැලුවොත් ගුරුවරයෙක්. ඒ ගුරුවරයෙක්ගේ අරමුණ තමයි හොඳ ශිෂ්‍යයන් බිහි කරලා ඔවුන් සමාජයට මුදා හැරීම. ඒක තමයි ඔවුන්ගේ දීර්ඝකාලීන ප්‍රාර්ථනාව අරමුණ. ඒ වගේම මැනේජර් කෙනෙක්ගේ නැත්නම් කළමනාකරුවෙක්ගේ හරි ලීඩර් කෙනෙක්ගේ අරමුණ තමයි හොඳ සේවක මණ්ඩලයක් හදලා ඉවරලා ඔවුන්ගේ දියුණුව සඳහා කටයුතු කිරීම. මේක දීර්ඝකාලීන දෙයක්. මේක එකපාරට සතියෙන් දෙකෙන් කරන්න බෑ. අපි උදාහරණයක් කිව්වොත් එහෙම මිනිස්සු කොට්ටාසයක් නැත්නම් තමන් ගාව යටතේ වැඩ කරන කට්ටිය ඒ විදිහට හදන්න ඕන නම් මේගොල්ලෝ කවුද කියලා අඳුර ගන්න ඕනේ. ඒගොල්ලෝ අඳුරගත්තට පස්සේ ඒගොල්ලන්ගේ තියෙන විශේෂ හැකියාවන් මොනවද කියලා බලන්න ඕනේ. ඒගොල්ලන්ගේ අඩුපාඩු මොනවද කියලා බලන්න ඕනේ. ඒ අනුව ප්ලෑන් එකක් හරියට හදා ගන්න ඕනේ. ඒ ප්ලෑන් එක දීර්ඝකාලීන. ඊට පස්සේ අපි ඔවුන්ට හරිය නිසි පුහුණුව දෙන්න ඕනේ. ඔවුන්ගේ අඩුපාඩු දිහා බලලා ඒ අඩුපාඩු වලට මොනවද දෙන්න ඕනේ පුහුණුව කියලා අපි සාමාන්‍යයෙන් මේක අපි HR එක නැත්නම් මානව සම්පත් අංශයත් එක්ක කතා කරලා තමයි ආයතනයක මේ වගේ ට්‍රේනින් ලබා දෙන්නේ, පුහුණු වීම ලබා දෙන්නේ. ඔවුන්ගේ දැනුම ඇතුව මේ ඉන්න සේවක මණ්ඩලයට මේ වගේ දැනුම ලබා දෙනවා. ඉතින් මේක අපිට එක රැයෙන් දෙකෙන් සතියේ මාසයෙන් කරන්න බැරි දෙයක්. මොකද අපි දීර්ඝකාලීනව මේ පුද්ගලයාව සෙමින් සහ කෙමින් ඉදිරියට ගේන්න ඕනේ. එතකොට තමයි ඔහුගේ වර්ධනය, ඔහු වැඩ කරන ගමන් ඔහුගේ වර්ධනය අපිට දකින්න පුළුවන්. ඒ වගේ මේ වර්ධනය කරා ඔහුව යොමු කරන්නත් පුළුවන්. ඉතින් මේක ආයිත් මම කියනවා දීර්ඝකාලීන දෙයක්. මේකේ ලොකු අරමුණක් තියෙනවා. ඒ අරමුණ සාක්ෂාත් කරගන්න අපි ඔහුව පුහුණු වීමක් කරනවා. ඒ පුහුණු වීම දීර්ඝකාලීන පුහුණුවක්, කෙටි කාලීන පුහුණුවක් නෙමෙයි. ඉතින් මෙන්න මේ දෙකේ වෙනස හරියට දැනගන්න ඕනි. නැත්නම් අපි සමහරලාට පොඩි කාලයකින් කරන්න ඕනි දෙයක් දීර්ඝකාලීන ප්ලෑන් එකක් එක්ක කරන්න ගියොත් අපිට ඒක වරදිනවා. ඒ වගේම දීර්ඝකාලීන දෙයක් කරන්න ගියොත් අපි පොඩි කාලයකට සතියකට විතර ප්ලෑන් එකක් ගහලා අපි බලාපොරොත්තු වෙනවා අර දීර්ඝකාලීන අරමුණ ඉටු වෙන්න කියලා. එහෙම වෙන්නේ නැහැ ජීවිතේ. ඉතින් ඒක මම දැකපු මගේ තියෙන මේ අවුරුදු 29ක් විතර දැන් බැංකු ශාස්ත්‍රයේ වැඩ කරලා තියෙන සහ අනික් ශාස්ත්‍රවල ක්‍රීඩා ශාස්ත්‍රයේ ඉන්නකොට මට දකින්න තියෙන දෙයක් තමයි. ඒ වගේම ක්‍රීඩකයෙක් ගත්තොත් ඔහුගේ දියුණුව සාපි කියමුකෝ ජාතික කණ්ඩායමට සෙල්ලම් කරන්න ඔහුට බලාපොරොත්තුවක් තියෙන ලොකු අරමුණක් තියෙනවා ඉස්කෝලේ යන කාලේ. ඉතින් එහෙම ඉන්න ක්‍රීඩකයෙක්ට ඒ අරමුණ සාක්ෂාත් කරගන්න හරියට අපි බලන්න ඕනේ ඔහුගේ තියෙන හොඳ දේවල් මොනවද නරක දේවල් මොනවද කියලා. මේ අඩුපාඩු ටික හදාගෙන දීර්ඝකාලීන ගමනක් යනවා. ඔහු අවුරුදු 13න් 15 කණ්ඩායම 15න් 15 කණ්ඩායම 17න් 19 ඔන්න ඊට පස්සේ ජාතික කණ්ඩායමට එනවා. ඉතින් මේක අවුරුදු ගණනාවක දෙයක්. එකපාර අපි හිතුවට ඒ දේවල් කරන්න බෑ. නමුත් අපි මොකක් හරි ටූර්නමන්ට් එකක් දිනන්න එතකොට අපි ප්‍රතිවාදියා මොනවද කරන්න කියලා බලලා ඉවරලා අපි යම් කිසි ප්ලෑන් එකක් කරලා ඒක බොහොම කෙටි කාලීන සති දෙක තුනක ඉලක්කයක්. ඉතින් ඒක අපි හොඳට අධ්‍යයනය කරලා ඉවරලා අපි ඒ වෙලාවට අවශ්‍ය විදිහට ඒ සතිය අපි ප්ලෑන් කරගන්නවා
අර ප්‍රතිවාදී කණ්ඩායම අභිබවා යන්න. ඒකට අන්න ඒක තමයි අපි ෆෝකස් කරනවා කියන්නේ. මොකද ඒ සතියේ අපි කරන්නේම මේ දේවල්. එතකොට මේ දේවල් අපි දිගටම කර යනකොට අපිට ඒ සතිය අන්තයේ හරි ඊළඟ සතියේ තියෙන මේ ක්‍රීඩාවේ ඒ මැච් එකට අපිට හරියට ප්‍රිපෙයාර් වෙන්න පුළුවන්. නමුත් ඔබ ජාතික කණ්ඩායම නියෝජනය කරන්න යනවා නම් ඔබට එහෙම සීනයක් තියෙනවා නම් ඒකට අපි ගොඩාක් දිගු කාලීනව වැඩ කරන එකක් තමයි අපි දන්නවා අපේ ඒ ක්‍රීඩාවට අවශ්‍ය ස්කිල් එක තියෙන්න ඕනේ. ඒ දේවල් ඩෙවලොප් කරන්න ඕනේ. ඊට පස්සේ ඒකට අවශ්‍ය ෆිට්නස් තියෙනවා නම් ඒ දේවල් කරන්න ඕනේ. එතකොට ආයතනයක ඔබ ඉහළ තලයකට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ආයතනයේ තියෙනවා එක විදි එකක් තමයි ඔබ පර්ෆෝමන්ස් කරලා ඉදිරියට යන්න ඕනේ. එතකොට ඊට පස්සේ ඒ වගේම ඔබගේ අධ්‍යාපන කටයුතුත් සාර්ථක කරගන්න ඕනේ. අපි දන්නවා සමහර රස්සාවල් කරන්න අහනවා ඩිග්‍රී එකක් තියෙනවද කියලා. ඊට පස්සේ MBA එකක් තියෙනවද කියලා අහනවා. ඒ වගේ අපි දන්නවා ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැම්මහම අපි ඒක බැලුවහම අපිට පේනවා මේ සුදුසුකම් තියෙනවද කියලා බලන්න. ඒ වගේම අවුරුදු 10ක 15ක එක්ස්පීරියන්ස් එක. ඉතින් ඒ වගේ දෙයක් ඔබ අරමුණු කරගෙන ඉන්නවා නම් අන්න ඒ අවශ්‍ය දේවල් කරගන්න ඕනේ. මොකද ඒ අවුරුදු 15 ඇවිල්ලා ඔබට ඒ දේවල් කරන්න බෑ. right. අන්න ඕක තමයි purpose එකයි focus එකයි කියන්නේ. ඒත් එක්කම මම කැමති මේ focus එක කිව්වහම තව වැරද්ද ගන්න දෙයක් තමයි ගොඩක් වෙලාවට අපේ අනික් වැඩ ඔක්කොම ටික නවත්තලා ඒක දෙයකට විතර ફોකස් කරගෙන යනවා. එහෙම නෙමෙයි වෙන්න ඕනේ. අපි උදාහරණයට ආයතනයක අපිට ටාගට් දීලා තියෙනවා. ඒක අපිට ටාගට් ಜಾති 10ක් විතර දීලා තියෙනවා. මේ 10 ඇතුළත තුල අපි ફોකස් කරනවා එක ටාගට් එකක්. ටාගට් 10ක් දීලා තියෙනවා. 10න් එකක් ફોකස් කරනවා. අන්නේ ફોකස් කරන එක 100% ගහන එක නෙමෙයි හරි ෆෝකස් එක කියන්නේ. ඒක ගැන ෆෝකස් කරනවා නම් 150ක් විතර ඒ ටාගට් එක ඇචීව් කරන්න අපි ෆෝකස් කරන්න ඕනේ. ප්ලෑන් එක ගහන්නේ එහෙම. ගොඩක් වෙලාවට වෙන්නේ අපි මේ දවස්වල ෆෝකස් කරන්නේ මෙන්න මේ A කියන ටාගට් එක ගන්න. ඊළඟ මාසේ B කියන එක කරන්න හදනවා. ඒතකොට ඊළඟ මාසේ A එක සම්පූර්ණයෙන් අතහැරලා දාලා B එහෙම ටාගට් ගහන්න බෑ. එහෙම ටාගට් ගහලා ඇති වැඩකුත් නැහැ. එතකොට අපි ફોකස් කරනවා යම් කිසි දෙයකට ඒක 100% වඩා අපි ඉස්සරහට යන්න ඕනේ 120 30 40 50 කරන්න. ඊට පස්සේ අපි අනෙක් දේවලුත් 100%ක් තියාගන්න. ඔබ හිතන විදිහට 100%ක් කරන එක්කෙනෙක් කොහොම එක්කෙනෙක්ද කියලා මම ප්‍රශ්නයක් ඇහුවොත් ගොඩක් කට්ටිය කියනවා හොඳට කරලා තියෙනවා කියලා. හොඳට කරලා නැහැ. එයා 100%ක් කියන්නේ සාමාන්‍ය දෙයක්. 100%න් එහාට යන එක්කෙනා තමයි විශිෂ්ට අතිවිශිෂ්ට පුද්ගලයෙක් වෙන්නේ. ඒතර 120ක් කරන එක්කෙනෙක් විශිෂ්ට පුද්ගලයෙක් වෙනවා. 150ක් කරන එක්කෙනෙක් අතිවිශිෂ්ට පුද්ගලයෙක් වෙනවා. ඒ තමන් කරන මොකක් හරි ඒ ඒරියා එකේ ඔබට පුළුවන් නම් මේ ඔබගේ KPI එක අරන් බලන්න. ඔයාලට ලකුණු දෙනවා ඇද්දි ඒ KPI එකට ලකුණු 100ක්. ඒ 100 දෙන්නේ ඒ මොන හරි දෙයක 10න් 10 කරොත් 100ක් හම්බ වෙනවා. එච්චරයි. එතකොට ඔබ වෙන්නේ සාමාන්‍ය අචීව්මන්ට් එකක් ලබපු පුද්ගලෙක් හැටියට. නමුත් ඔබ 120ක් 150ක් කළා 200 කරන කට්ටිය අපි දැකලා තියෙනවා. විශේෂයෙන් සේල්ස් වගේ දේවල් වල. අන්න ඒගොල්ලෝ තමයි අති විශිෂ්ට කට්ටිය. ඉතින් ලොකු ප්‍රශ්නයක් මම දකිනවා ආයතන වල කතා කරද්දි වැඩමුළුවල වලට මම යද්දි කින දෙයක් තමයි අපි 100%ක් ගැහුවට වැඩක් නෑ. ඔව් 100%ක් ගහන්න ඕනි. මොකද ඒ ආයතනය ඒ අවශ්‍ය ඉලක්කය ළඟා කරගන්න හැම ඒ ආයතනයේ ඉන්න හැම ඩිපාර්ට්මන්ට් එකම කට්ටිය 100%ක් කරන්න ඕනේ. එතනින් 80ක් 90ක් කරොත් ඒ ආයතනයේ ඒ අවුරුද්දේ තියෙන ටාගට් එකට යන්න බෑ ඒගොල්ලන්ට. නමුත් ඔබගේ ඩිපාර්ට්මන්ට් එක 120 150 ගැහුව කරොත් තමයි
අපි අර ඇවරේජ් එකෙන් උඩට යන්නේ. නැත්තම් අපි සාමාන්‍ය නැත්තම් ඇවරේජ් වැඩක් තමයි කරලා තියෙන්නේ 100 ගානේ. මේක හොඳට මතක තියාගන්න ඕනි. අපි වැඩ කරද්දී මොකද ගොඩක් කට්ටියගේ තියෙන මානසිකත්වය තමයි මම 100%ක් ගැහුවාම හොඳයි. 100%ක් ගැහුවාම හොඳයි කියන්නේ ඔයාට දීලා තියෙන කාර්ය හොඳට කරලා තියෙනවා. නමුත් ඔබ එයින් එහාට ගිහිල්ලා, ඉන් ඔබට ගිහිල්ලා කිසිම දෙයක් කරලා නැහැ. ඉතින් හොඳට මතක තියාගන්න. අපි අර එක්සෙප්ෂනල් මිනිස්සු හොයනවා නම්, right? අති දක්ෂයින් තෝරනවා නම් අන්න එතන ඔබ නැහැ. ඉතින් මේක තියෙන ලොකු ප්‍රශ්නයක්. දැන් අපි දකින ආයතනවල ලොකු ප්‍රශ්නයක්. මොකද මම 100% achieve කරලා තියෙනවා. ඉතින් ඔබ මතක තියාගන්න ඕනි ඔබ සාමාන්‍ය පුද්ගලයෙක් විතරයි, ඇවරේජ් පුද්ගලයෙක් විතරයි 100%ක් කරනවා නම් අන්න එතනින් එහාට යනවා නම් තමයි ඒ ආයතනයේ අනුව ඔබ ඉදිරි පියවරවල් වලට යන්නේ අති දක්ෂයෙක් විශිෂ්ටයෙක් වෙන හැටි. මම හිතනවා මේ පැහැදිලි කිරීමත් එක්ක මොකද්ද මේ ફોකස් එක කියන්නේ, මොකද්ද මේ පර්පස් එක කියන්නේ, ඒත් සමගම තමන්ගේ ඉලක්කයන් වලට යන්නේ කොහොමද, ඒ ඉලක්කයන් වලට යද්දී 100%ක් කියන්නේ මොකද්ද, අති විශිෂ්ටයෙක් කියන්නේ අති දක්ෂයෙක්, අති ශූරයෙක් කියන්නේ කවුද කියන එක හොඳට පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ බලන්න අවශ්‍ය නම්, දැනුම ලබා ගන්න අවශ්‍ය නම් මේ මගේ YouTube channel එක subscribe කරන්න, bell icon එක click කරන්න, ඒ වගේම තව කාට හරි මේක recommend කරන්න පුළුවන් නම් share කරන්න. ඒ වගේම ඔබගේ comments අපිට පහලින් දානවා නම් ඉතාමත් වැදගත්. ඉදිරි programs කරන්නේ කොහොමද, මොන වගේ දේවල් ඕනේ කියලා දැම්මොත් මට පුළුවන් ඒවා පිළියෙල කරලා ඔබගේ දැනුම වැඩි කරන්න උදව් කරන්න. බොහොම ස්තුතියි අද දවසේ සම්බන්ධ වුණාට. ඔබට සුබ අනාගතයක්.